යාළුවනේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඇත්තටම මේ ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ මහ ජරාම මිනිස්සු ඉන්න මේ පොලිසිය තියෙන්නේ. මම මේ කියන්නේ පල්ලම පොලිසිය. මොකද ප්‍රශ්නයක් වෙලා මගේ නෝනට පහර දීමක් සිදු කෙරුවා. මම ගිහින් ඒකට ඇන්ට්‍රියක් දැම්මා. ඊට පස්සේ ඇන්ට්‍රිය දැම්මයින් පස්සේ ඒ පහර දුන්න තැනත්තියට ගිහින් තුවාල සිදු කරගෙන ගිහිල්ලා මගේ බිරිඳ පහර දුන්න බවට පැමිණිල්ල ලක් කරලා එයත් පැමිණිල්ලක් දාලා තිබුණා. ඊට පස්සේ මගේ බිරිඳ රෝහල්ගත වෙලා ආපු පසු පොලිසියෙන් ගෙනින් තියාගෙන හිටියා රඳවගෙන. ඊට පස්සේ පොලිසියෙන් එපදීලා මං අරන් ආවා. අරන් ඇවිත් සමත මණ්ඩලයට දැම්මා. නමුත් මේ පහර දුන් තැනැත්තිය තුන් වතාවම සමත මණ්ඩලයට පැමිණියේ නැහැ. සමත මණ්ඩලෙනුත් අපිට නඩුවක් තියෙන බවට මේ කිව්වෙත් නැහැ. පොලිසියෙන් දැනුවත් කෙරුවෙත් නැහැ අපිට නඩුවක් තියෙනවයි කියලා. ඊට පස්සේ මේ එකපාරටම සිතාසියක්වත් මොනවත් එවන්නේ නැතුව මගේ බිරිඳව මේ අරගෙන ගිහිල්ලා පැය 24ක් මේ තියාගෙන ඉඳලා උසාවියට දැම්මා. ඊට පස්සේ මම උසාවියෙන් අපදීලා ගෙනාවා. මෙහෙම කරන්නේ කොහොමද ඇත්තටම? ඒ කියන්නේ අසනීපෙන් ඉන්න ලෙඩෙක්ව එහෙම රඳවගෙන ඉන්න බෑ. විශේෂයෙන්ම කාන්තාවක් වරෙන්තු නෙමෙයි මොනවා වුණත්. වරෙන්තුවක් ආවනම් ඒ කියන්නේ වරෙන්තුවෙන්වත් අපි නඩුවක් තියනවයි කියලා දන්නේ නැහැ. අපිට සිතාසියක් මේ දෙන්නේවත් මොනවත් නැතුව මේ එකපාරටම වරෙන්තුණයි කියලා මේ ඇවිත් අරන් ගියා. ඊට පස්සේ අපි මේ මානව හිමිකම් එකට ගියපුවාම මානව හිමිකම් එකට මේ ඇවිල්ලා මේ අය කියනවා මේ අපිට බැඳුම් කරේකින් දැනුම් දීලා තියෙනවා කියලා. නමුත් අපිට එහෙම බැඳුම් කරේකින් කිසිම දැනුවත් කිරීමක්වත් මේ නඩුවක් තියනවා කියලා නඩු දිනයක්වත් කිව්වේ නැහැ. ඉතින් ඒ වගේ මේ ජරා වැඩ මේ කරනවා මේ පොලිසියේ නිලධාරීන්. මම මේ කියන්නේ මේ පල්ලම පොලිසියේ මේ පල්ලම පොලිසිය අය තමා මේ මොකද මානව හිමිකම් එකෙන් අපිට මේ සාධාරණයක් වුණෙත් නැහැ. මම මේක අතාරින්නෙත් නැහැ ලේසියෙන්. මම යන්න ඉහළම මේ පුණුවන් ඉහළම තැනට යනවා. මොකද පොලිසිය කියන්නේ ඇත්තටම ඉන්නේ හොරු. මොකද පගාවට වැඩ කරන කට්ටිය. මොකද පොලිසියක් කියන්නේ විනයක් මේ හදන්න මේ ඒ කියන්නේ එන අපරාධයක් වළක්වන්න ඉන්නයි. ඒ අය මේට මේ කීයක් හරි දුන්නොත් අන්න ඒ පැත්තට නැමෙන පගාව ගන්න පොලිසිය ඉන්නේ. ඒකින්ද අතිගරු ජනාධිපතිතුමනි මෙවැනි දේවල් සිදු වෙනවා. ඔබතුමා කරුණාවෙන් සලකා සිටින්න. ඒ වගේ දේවල් නොවන මේ විදියට වග බලා ගන්න අපි ඔබතුමාව විශ්වාස කරලා තමයි අපි ඔබතුමාව පත් කරගත්තේ. මෙවැනි දේ හරියට සිදු වෙනවා.